Sumana. Kau තුමනක්ගේ මොකද බං මේ හැත් දාගෙන ඉන්නේ බල්ලෙක්වත් පන්නනවද අනේ කවිඳු මල්ලි දන්නේ නැද්ද 6 වෙන්න කලින් ගෙට ගොඩ වෙන්න ඕනේ සමදරාගේ අවතාරේ මිනිස්සුන්ව බය කරනවනේ හැම වෙලේම තුමනක්ගේ සමදරා කියන්නේ හොල්මනක් නෙමෙයි ඒකේ කවුරු හරි මැරුවා මම ඒක හොයාගන්නම්කෝ අනේ මන්ද මල්ලි උඹලා නම් ඉතින් කොළඹ ඉන්න හින්දා උඹලට ඔව්වා විහිළු අන්න දැන් ඒකේ යක්ෂණියක් වෙලා ඉන්නේ මයි යනවා යන්න උඹත් පරිස්සමෙන් ඵලයක් ගෑනු හරි එතකොට අනේ මේ උඹ කියන විදිහට මේ ගම් වල ජීවත් වෙන්න බෑ වරෙන් යන්න කඩේයක්කේ දීපංක බම්මට උන් ඔය සබන් කෑල්ල වැවට ගිහිල්ලා නාගන්න ඕනේ නෑ උඹ මේ වෙලාවේ රෙදි හොදන්න විතරක් නෙමෙයි නේද යන්නේ මං දන්නවා අද තෝ ගුණපාලයාගේ මහලක යුද්ධයක් නේද අනේ ඇත්ත දක්කේ මම හිතුවා අදත් ඒකිට ගහනවද ගහනවා විතරක් නෙමෙයි සුමනා මං හිතන්නේ ඔය කවුරු බණ්ඩ මුද්‍රාලික කතු පොලිස් ප්‍රශ්නයක්ද කොහෙද කවුරු බණ්ඩක් ඉතින් හොඳ මිනිහෙක් මහ එපා කරපු මිනිහානේ අන්න ඒකනේ කියන්නේ අර සමදරා මැරිච් එක ඒක ඒකිගේ වැරද්ද අර එදා මුදලාලිට අර ඉඩම ලියලා දුන්න නම් ඔහොම වෙන්නේ නෑ නේකිට ඕක හිමින් කියාපන් දැන් 6 වෙනිදාට කිට්ටුයි සමදරාගේ අවතාරය හැමතැනම කැරකෙනවලු මට නම් බයි බැරුව ඉන්නේ අනේ ඵලයන් කඩේයක්කේ මම නම් ඔය අවතාර වලට බය නෑ සුමනා මට ඕනේ අර ගුණපාලයාගේ කතාව ටික අහගන්න මම යනවා වැව ගාවට මේ ඉතුරු ටික උදේට ඇවිල්ලා කියන්න මේකට පොල් ගෙඩි ටිකක් ගෙනල්ලා දාන්න මේ උඹේ පොතෙන් දැන් ගාන වැඩි ඈ ටික ටිකවත් ගෙවන්න බලපල්ලා කෙල්ලේ ගුණපාලයාගේ ගෑණිට අද සම්බුව හම්බ වෙලා එක අතකට ඕකිට හොඳ වැඩි අම්මටත් ඉතින් ඕන නැති මගුලක් නැහනේ අනුන්ගේ කුණුමයි හොයන්නේ අනේ කෙල්ලේ උඹ දන්න කෙහෙම්මල ඕක ගිහිල්ලා හෙට උදේම කඩේට ගිහිල්ලා කියන්න ඕනේ කඩේයක්වත් එක්ක ගමම ගිනි තියයි මම යනවා යන්න අම්මට ඕන වෙලාවක නාගෙන එන්න තා කුණු ටිකකුත් හොයාගෙන එන්න ඵලයන් ඉතින් උඹ එනවනේ මාව හදන්න බුදු අම්මා සමදරා මාව කන්න නම් එපා මේකගේ අම්මට තෝර රම්යාගේ කොල්ල නේද බුදු අම්මෝ මගේ පණ කේන්ද යනවා තව ඩිංගෙන් ඈ සුවර නේද දවල්ට බය වෙනවද තොට මං කියන්නේ මේ මෙතන තමයි කවින්දු අයියේ සමුද්‍රාක මැරලා හිටියේ. මෙතන? ඔව්.
ටිකක් පරක් වුණා සමදරා. ලස්සනයි ඈ. අර කළු බණ්ඩගෙන් නම් දැන් කඩදේ වැඩේ කවිඳු. ඇයි දැන් කළු බණ්ඩ මොකද්ද ඔයාලට කියන්නේ? කළු බණ්ඩ මගේ ඉඩම ලියා ගන්නමනේ හදන්නේ. එහෙම කළු බණ්ඩට ඕන දේවල් කරන්න බෑනේ සමදරා. තාත්තා ඉන්න කාලේ මේ ළඟ පියෙව්වනේ සමදරා. ණය නම් පියෙව්ව තමා. ඒත් ඉතින් කළු බණ්ඩගේ හැටි මුළු ගමම දන්නවනේ. අපි මේ ටික විතරක් පොඩ්ඩක් ඉවසලා ඉමු. මගේ මේ එක්සෑම් එක ඉවරෙච්ච ගමන්ම මම කළු බණ්ඩ ගැන බලා ගන්නම් සමදරා. බය වෙන්න නැතු ඉන්නකෝ. ඒක නෙමෙයි සමදරා. මම වාට පොඩි බඩුවක් ගෙනාවා. මොකක්ද අනේ? නැගිටින්නකෝ. එන්නකෝ. අනේ කොහෙද මාව එක්කයි යන්නේ? කොයි දෙන්නකෝ අත? අනේ ඒක ලස්සනයිනේ කවිඳු. හැබැයි ඔය එක පොරොන්දුවක් ගන්න ඕනේ. මොකක්ද? කවදාවත් මේක ගලවන්න බෑ අතින් ආ. මං ඔයාලට පොඩොන්දු වෙනවා කවිඳු. මම මැරුණත් මේක ගලවන්නේ මේ කවින්දු අයියා උඹ යමන්කෝ මල්ලි. මං තා ටිකක් මෙතන ඉඳලා ඉන්නම්. කවිඳු සමදරා කළු බණ්ඩයි සිරිපාලයි මාව මැරුවා කවිඳු. මං ඔයාලට සාධාරණයක් ඉෂ්ට කරනවා සමදරා. මේ කල් වඩ මුදලානේ කොහොම කාලෙකින් ඉතින් කොහමද කඩයක් ඒ? ඔය තේ එකක් දාපන්. සීන් වැඩිද මන්දයි. ඒක නෙමෙයි මුදලානේ. මොකද්ද මේ ගමියෝ යන කසුකසුව? මුළු ගමම බය වෙනවා. ආයෙත් පස්සේ එළියට බහින්නේ නැහැ. ඇයි දැන් ගමේ උන් මොකද කියන්නේ? අනේ මන්දා. සමුදරාගේ අවතාරය කරකිනවලු ගොම්මනේ. මිනිස්සු කවුරුත් ආයෙත් පස්සේ යන්නේ නැහැ කන්දේ. යකෝ මැරිච්ච උන් කොහෙද බං ආයෙ එන්නේ? මේ ගමේ උන් උඹලා නිකන් බං බය වෙලා ඉන්නේ. අනේ මන් දන්නේ. මං ඔය කියන්නේ මිනිස්සු කියන කතා මේ කඩේට ඇවිල්ලා. කඩේ මේ සුමනානේ. මුදලාලි මහත්තයා. කඩේ මට හාල් සේරුවකුයි කරවල කෑල්ලකුයි දීපන්කෝ. ඔහොම ඉදින්කෝ. Garam bam badu tu. Ainda alla kumalla. Podi ve karula kaya. අනියක්ගේ පොතට දාපන්. මේ ඕක හැමදාම තියාගන්න එපා බලපන් බම් පොතේ ගන්න කීයක් තියෙනවද කියලා මමත් මේවට ගේන්නේ ණය වෙලානේ බඩු. ඇයි සුමනා උඹලාට සල්ලි ප්‍රශ්නද මේ දවස්වල?
දන්නේ නැද්ද මුදලාලි මහත්තයා මේ දවස්වල තියෙන කරදර? සුමරම බලයන්කෝ. මේ කඩයක් මං සල්ලි දෙන්න. අනේ කවුරු දුන්නත් මගේ සල්ලි දෙනවා නම් මට මොකෝ. හොත් හොත්. හොත්. සුමනක්කේ අපේ ගෑණි දැක්කේ නැද්ද බං? මං කොහොමද බං උඹලගේ ගෑණිව දන්නේ? මේ හරට්ටිය ගෙදර දක්කන් යනවා බං. අපේ ගෑණිනවා පේන්න උදේ ඉඳන්. උඹලා උදේ ඉඳන් කටකොන්නක් බීගෙන ගෑනු කොහෙද බං ගෙවල් වල ඉන්නේ? ඉතිපා දැන් මට කියපන් එහෙම වෙයිද ඒක? දැන් දාලා කතා කරන මොකක් ගැනද? බලන්න උඹට මං කියපු එක මතක නෑනේ. මෙච්චර. කල්පනා කර. හරි කියන්නේ කවුද සමදරා ගැනද? ඈ වෙන මොකක්ද යක්? සමදරාට මං කිව්වේ සමදරා මැරිච්ච තැන් වල දැන් ගතු පැලෙලා මුදලාලි තියෙන්නේ. බයින්ඩ් එපා. මුදල් බයින්ඩ් ඕනේ නැහැ කියලා. මුදලාලි මේ ගමේ උන් කියන දේවල් අහලා බය නොවී ඉන්නකෝ. හරි. අපි ගේමයි කියමු. හැබැයි ඒක මතක තියාගන්න. දන්නවනේ උඹයි මායි සමුද්‍රාට. ඒක දන්නේ උඹයි මායි විතරයි හොඳට මතකයි. හරි. Siripala, alba. අනේ මුදලාලි මහත්තයා මට මේ ඉඩම දෙන්න බෑ. තාත්තගෙන් කියලා මට ඉතුරුනේ මෙච්චරයි. තාත්තා නැති හින්දා මට මේ ඉඩම දෙන්න බෑ. මේ දියන් ඕක. බෑ බෑ. උඹ හොඳට මතක තියාගනින්. උඹ ඕක අස්තව කරලා මොකද? මුදලාලි මහත්තයා මට යන්න දෙන්න. ඊයලා දුන්නේ නැත්තම් උඹට මේක මේ වසන්න හම්බෙන්නේ. මහත්තයා උඹලා දෙන්නගෙන් පලි ගන්නවා මුදලාලි. පලි ගන්නවා.
මට පොඩක් ගහලලු. ෂොට් එක ගනින් ඈ. එදා වගේ ගෙදර යන්නේ නැතුව මග වැටිලා ඉන්නවා එහෙම නෙමෙයි ඈ. අද අනිවාර්යෙන්ම ගෙදර යන්න. දලාලි බහින්න එපා මේ තිරිපාලෙන් ඇටි දන්නවනේ මුදලාලි. දාගෙන දෙන්න. දෙන්න. අපි පුළුවන් නේ යන්න. පුළුවන්. පුළුවන්. මාලේ නාන්ඩාවද? ඔව් කඩයක් නා ගන්න ආවා. මොකද රෙදි හොද ගන්න ආවද? ඔව් මාලේ රෙදි ටික තිබ්බා හොද ගන්න. නා ගන්නත් කියලා පේන්නේ නැද්දද වහින්ද වාගේ. ඈ මාලේ මොකෝ සම්බදරාගේ මිනිමරුව තාමත් අල්ල ගන්න බැරි වුණා. මිනිමරුව ගැන නම් හොඩුවාවක් තියෙනවක්කේ. කවුරුවත් නෙමෙයි ඉතින් කළු බන්නනේ. මටත් ආරංචි වුණා කණින් කොණින්. ඕක මහා අනගුණන් නැති මිනිහා. බලාගෙන ඕක එක හැප්පෙන්න යන්නේ. උඹට ඕන උදව්වක් මමත් කරන්න ලෑස්ති. අර අහිංසක සමුද්‍රා කෙල්ල වෙනුවෙන්. අට කියන්නද තියෙනවා. මාත් ගිහින් එන්නම්කෝ කඩයක්. බඩගිනි ගන්න මොකුත් නැහැ. කණ්ඩේ නෑ. ඕක තමයි කියන්නේ ditta ධම්ම වේදිනේ කර්මයේ පස්සෙන් එනවා කියලා. පාවුකාරයෝ. පිස්සු හැදිලා. ඕ මිනිසුන්ට කරපුවා තමයි ඔය. හොඳටම දුනම වුණා. සුමනා කවුද?
අනේ බුදු සමදරණන් නෑ මම මේ කටින් කවදාවත් කියලාවත් කියන්න. ඇසුම ආරංචිද වැඩි සුදු බණ්ඩගේ ගෑණි අප්පුහම් නගේ කොල්ලයට පැනලා ගිහිල්ලා. තෝගේ දිවකම් අදිරා සුමනා මම යනවා මට බරක් වෙනවා. මේකිට මහසෝන වෙන්නද? ගාමේ මෝපු දුප්පු අපු ගෑණි. මං මරන්න හිටියේ නෑ තාමතර මට සමාවයන්. මම්මට පලිය ගත්ත කලින්ද මන් දැන් නිදහස්. ඔය සතුටින් ඉන්න. මම යනවා. මේනුග ගස් සෙවනේ මාතනිවී ඔබ එන තුරු බලා හිඳිනා කඳුලක් වී ගලා යන්නම් සදා ඔබේ